ලැබුවා වූ 2026 අවුරුද්ද ඔයාලා හිතන පතන හැම දේම ඉෂ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් කොහොමද ඔයාලට ඔයාලා වෙනද වගේම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද අරගෙන එන්නේ 2026 අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම ගේන්නේ ජනවාරි 1 වෙනිදා දවස ගත කරපු විදිය. ඉතින් මම අද උදෙන්ම නැගිට්ටා පාන්දර 4ට විතර මාත් එක්ක මගේ පොඩි පුතත් නැගිට්ටා. එයාත් ඉතින් ආසයි මේ කිරි උතුරන වැඩේට. ඉතින් අපි දෙන්නම එකතු වෙලා මේ විදියට කිරි උතුරන තැන ලෑස්ති කරලා ගෙදර අනිත් අයටත් කතා කරලා අපි 4 දෙනාම එකතු වෙලා කිරි උතුරව ගත්ත මෙන්න මේ විදියට. මම වෙනද නම් රැයට තමයි කිරි උතුරවන්නේ. ඒත් මේ සැරේ මම හිතුවා උදේ කිරි උතුරවන්න. ඊළඟට මම කරේ කිරිබත් හදන එක. කිරිබත් හදලා බුද්ධ පූජාවත් පූජා කරා. හැබැයි මම ඒක නම් වීඩියෝ කරේ නෑ. ඊට පස්සේ අපි ගෙදර හැමෝම එකතු වෙලා කෑම කෑවා. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මේ පුංචි කේක් එක හැදුවේ මම. මම කිව්වනේ මම උදේ 4:00ට නැගිට්ට කියලා. ඉතින් ඒ මොකටද දන්නවද? ඔන්න ඔය කේක් එක අයිසිං කරන්න. මොකද මම කලින් දවසේ රෑ කේක් එක හැදුවේ. රස්නේ පිටින් අයිසිං කරන්න බැරි නිසා උදේ තමයි මේ වැඩේ කරේ. ඉතින් මම කේක් ක්ලාස් නම් ගිහින් නෑ. තනියම YouTube එක බලලා තමයි මම අයිසිං කරන්න ඉගෙන ගත්තේ. ඉතින් කේක් එක ලස්සනයිද කියන්නකෝ ඔයාලා. මම අද 11ට විතර බෙල්ලන්විල පන්සලටත් ගියා. අද බෙල්ලන්විල පන්සලෙත් හරියට සෙනග හිටියා. අද පළවෙනිදනේ. අද ධාතු මන්දිරෙත් ඇරලා තිබුණා. ඉතින් කොහොමත් මේ වගේ විශේෂ දවස්වල මම මේ විදියට පන්සල් යනවා. අද 3ට විතර අපි නංගිලෑ ගෙදර ගියා අම්මා බලන්න. නංගිලෑ ගෙවල් ළඟ පන්සලේ තිබුණද රෝසමල් පූජාවක්, ආලෝක පූජාවක් වගේම ධර්ම දේශනාවක්. ඉතින් අපිත් ඒ හැම දෙයකටම අද හවස් වරුවේ සම්බන්ධ වුණා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි පළවෙනිදා දවස ගත කරේ. ඉතින් ඔයාලා මොනවද පළවෙනිදා කරේ?
කමෙන්ට් එකකින් කියාගෙන යන්න. ඉතින් ආයෙමත් මේ විදියට වෙනත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.